අයිබෝවන් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ අද බලංගොඩ කන්දේ පන්සල. එහෙම නැත්නම් සෛල තලාරාමය. කන්ද උඩ තියෙන ලස්සන පන්සලක් බලන්න අපි ගිහිල්ලා බලමු. කොහොමද මෙහි තියෙන සුන්දරත්වය කියලා. ශෛල තලාරාමය එහෙම නැත්නම් කන්දේ පන්සලට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රධාන වශයෙන් මාර්ග කිහිපයක් තිබෙන අතර අද දින අප මේ ස්ථානයට පැමිණීම සඳහා යොදාගත්තේ කිරිඳිගල හරහා තිබෙන මාර්ගයයි. කිරිඳිගල හන්දියේ සිට කිලෝමීටර් 1.5ක් පමණ හඳුමුදුනට පැමිණීමේදී මෙම විහාරස්ථානය වෙත ඉතා පහසුවෙන් ළඟා වීමට හැකියාව ලැබෙනවා. ඉතා උස් ප්‍රදේශයක පිහිටා ඇති මෙම විහාරස්ථානයට පැමිණෙන ඔබට දෙතනගල කඳුවැටිය මෙන්ම පින්නවල හපුතලේ වැනි ප්‍රදේශත් මැනවින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පෙට්ටිගල කඳුවැටිය බලංගොඩ නගරය මෙන්ම එහා සම්බන්ධ තවත් බොහෝ ප්‍රදේශ මෙම ස්ථානයට ඉතාමත් මැනවින් දර්ශනය වීම තවත් විශේෂත්වයක් වෙනවා. මෙම ස්ථානයේ වැඩ සිටින පිළිම වහන්සේ සමාධි මුද්‍රාවෙන් වැඩ සිටින අතර බලංගොඩ නගරය දෙස බලා සිටින ඉරියව්වෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වේ. මෙම පිළිම වහන්සේගේ තවත් විශේෂත්වයක් වන්නේ පිළිම වහන්සේ අභ්‍යන්තරයේ බුදු කුටියක් නිර්මාණය කර තිබීමයි. මෙම පොදබිම සංවේදී පරිසර කලාපයක් ආශ්‍රිතව පවතින බැවින් එය රැක ගැනීම ඔබෙත් මගෙත් වගකීමක් වනු ඇත.